ඉතින් ආයිබෝන් හැමෝටම මදුනෙත් බුක් ෂොප් අපි අද ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ වටිනාම පොත් ටිකක්. ඇත්තටම ආයුර්වේදය හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වගේම ආයුර්වේදය ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුට වැදගත් පොත් කිහිපයක් තමයි මේ අපි අතේ තියෙන්නේ. ගොඩක් ප්‍රසිද්ධ පොතක් තමයි මේක. මහා සිංහලයේ තෙල් බෙහෙත් පොත කියන මේ ග්‍රන්ථය. රුපියල් 3500යි පොතේ මිල. පිටු 416ක් තියෙනවා. මේක දන්න අය දන්නවා මේ පොත මොකක්ද කියලා ආයුර්වේදයේ හදාරන අය. ඒ වගේම ඊළඟට ඌර්ධත්‍රය කියන මේ පොත ගොඩක් අය හොයන පොතක්. චරක සංහිතා, අෂ්ටාංග හෘදය සංහිතා, සුසුත සංහිතා. පිටු 298යි රුපියල් 1500යි. ඊළඟට සුගන්ධ විලාසිනී ධූම ප්‍රකරණය. සුගන්ධ විලාසිනී ධූම ප්‍රකරණය පිටු 239යි 1650යි. ඊළඟට සරස්වතී නිගණ්ඩුව. සරස්වතී නිගණ්ඩුව පිටු 124යි රුපියල් 360යි. ඊළඟට බටහිර වෛද්‍යවරයෙකුගේ ගැමි වෙදකම. මේ පොත පිටු 120යි රුපියල් 850යි. ඊටමත්ම වටිනා පොත් කට්ටලයක්. ආයුර්වේදය ගැන හදාරන අයට ගොඩාක්ම වැදගත්. ඒ වගේම ආයුර්වේදයේ හදාරන ඔබේ කවුරු හරි හිතවත් විශේෂ කෙනෙක් ඉන්නවා නම් ඒ අයට තෑගි දෙන්න හොඳ පොත්. සමහර අයට මේ පොත් හොයාගන්න අපහසුයි. නිතර මුද්‍රණය නොවන නිසා. ඇත්තටම ආයුර්වේදය සම්බන්ධ පොත් ගොඩාක් ඉල්ලුමක් තියෙනවා. සමහර පොත් මුද්‍රණය වෙලත් නැහැ. මුද්‍රණය වෙලා තියෙන ඒවා දැනට ඉක්මනින්ම ඉවර වෙනවා. මේ පොත් මෙතන 5ක් තියෙනවා. මේ පහම එකවර ගන්නවා නම් ඔබට කුරිය ගාස්තුවකින් තොරව ඩිලිවරි ෆ්‍රී ඔබට එවන්න පුළුවන්. එහෙම නැත්තුව එකින් එක හෝ දෙකක් තුනක් ඒ විදිහට ගන්නවා නම් කුරිය ගාස්තුව සම්පූර්ණ කුරිය ගාස්තුව එකතු කරන්න වෙනවා. කුරිය ගාස්තුව 350ක් අය කරන අපේ. නමුත් මෙතන ඇත්තටම කිලෝ එකට වැඩි නිසා 350ට වැඩි ගාණක් අපට කුරියකට ගෙවන්න වෙනවා. ඒ කොහොම වුණත් කොච්චර බර වුණත් අපි කුරිය ගාස්තුව 350යි අය කරන්නේ. පොතේ වටිනාකම සහ කුරිය ගාස්තුව 350ක් එක්ක ඔබට මේ පොත් මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඔබේ නිවසටම කුරිය කරලා ඔබට එවන්න පුළුවන්. අපගේ WhatsApp දුරකථන අංකයට 074යි 24යි 11යි 071 කියන දුරකථන අංකයට ඔබේ නම, ලිපින සහ දුරකථන අංක දෙකක් අපට යොමු කරන්න. ඒ වගේම ඔබට ආයුර්වේදයේ සම්බන්ධ වෙනත් පොත් මොනවා හරි අවශ්‍ය තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ පිළිබඳව විස්තර අහන්න. එහෙම වුණොත් අපට පහසුයි. ඒ අනුව අපි ඒ පොත් අපට හොයලා දෙන්න පුළුවන් පොතක් තිබුණොත් ඇත්තටම අපි හොයලා දෙනවා. ඒ ගැනත් මතක් කරමින් අපි නැවත හමු වෙමු. එහෙනම් අවශ්‍යය අපට මැසේජ් එකක් දාන්න. ජය වේවා.